ආසන්නයේ අනවසරව හදනවා යම් ආගමික කටයුත්තක් සඳහා අවශ්‍ය මුහුදට ආසන්නවම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රක්ෂිතයේ තියෙන ඉඩමක අනවසර ඉදිකිරීමක් හදනවා. මේ සම්බන්ධව අපි ඊයේ 119ට දන්වලා ඔවුන්ගේ ඉදිරි ගත් ක්‍රියාමාර්ග මොනවද කියලා විමසන්න පොලිසියට පැමිණියා. අපි පොලිසියේ පොලිස් පරීක්ෂකතුමාව ස්ථානාධිපතිතුමාගේ හමු වුණා. එතුමා කිව්වා අපිට බලයක් නැහැ මේ සම්බන්ධව අවශ්‍ය කටයුතු කරන්න අපි නිරීක්ෂණ සටහන් යොදලා තියෙනවා. ඉදිරියේදී වෙළඳ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හරි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හරි පැමිණිල්ලක් කරොත් තමයි ඒ සඳහා අපිට නීතිමය කාර්යවලට යන්න පුළුවන් වෙන්නේ කියලා ඔහු පහදා දුන්නා. ඒක සත්‍යතාවයක් තියෙනවා. අපි කිසිම ආගමකට ජාතියකට එරෙහි නෑ. අපි කැමති කෝවිල් හැදෙනවටත් අපි කැමති බෞද්ධ අයගේ දේවල් වෙනවටත් අපි දෙකට කැමති. හැබැයි රටක එක සමාන සමන නීතියක් තියෙනවා. බෞද්ධ අය යම් දෙයක් කරාම උන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නත්, දමිළ ජනතාව යම් දෙයක් කරාම ඒකට නීතිය ක්‍රියාත්මක නොවෙන්නත්, ක්‍රිස්තියානි ජනතාව යම් දෙයක් කරාම ඒකට නීතිය ක්‍රියාත්මක නොවෙන්නත්, එක්ක නීතිය උන්ට ක්‍රියාත්මක වෙලා බෞද්ධයට ක්‍රියාත්මක නොවී ඉන්නත් බෑ. රටක තියෙන්න පුළුවන් එක නීතියයි එක පද්ධතියයි. කවුරු වැරද්ද කරත් කවුරු අවතරයක් නොකර අනවසර ඉදිකිරීමක් හදලා තියෙනවා නම් ඒකට නීතිය ක්‍රියාත්මක කරන්න. අපි සංවිධානයක් වශයෙන් ස්වාධීනව මෙතන ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අද ත්‍රිකුණාමල පොලිසියට ඇවිල්ලා මේ සම්බන්ධව විමසුවා. ඉතින් හෙට දිනේදී අපි වෙළඳ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව පැමිණිලි කරනවා. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ ගැන පැමිණිලි කරනවා. රටේ නීතිය සමට නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ දේ මොකද්ද වෙන්නේ කියලා අපි සංවිධානයක් වශයෙන් බලා සිටිනවා. ඒ නීතිය සාමාන්‍යව ක්‍රියාත්මක නොකරොත් වෙළඳ සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් එරෙහිව අපි අධිකරණ ක්‍රියාමාර්ගවලට යනවා. එම නිසා එම ආයතනවල හැමත රටේ සෑම පුරවැසියෙකුටම ආගම්, ජාති, ભેද, කුල වල නැතුව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ සඳහා තමයි අපි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින්දා අපි පොලිසිය ඔවුන්ට බලයක් නැහැ කියපින්ද අපි ආවා. හෙට දිනේදී අපි ඉදිරි කටයුතු කරනවා.